ආයුෂ බොහෝ වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මනුස්ස ජීවිතයේ ඒ වගේම ඔබගේ ජීවිතයේ තීක්ෂණ නුවණ ගැන සත්‍යවාදීකම, උගත්කම, ඒ වගේම කතා ශක්තිය පිළිබඳව කතා කරනකොට බුධ ග්‍රහයා ගැන තමයි අපිට මතක් වෙන්නේ. මේ බුධ ග්‍රහයාගේ වෙනස් වීමක් සිදුවීමට නියමිතයි පෙබරවාරි මාසයේ. මේක සිදුවෙන්නේ 2026 පෙබරවාරි මාසයේ 3 වන කුජ දින රාත්‍රී 9:51ට තම සමරාශිය වූ මකරය අතහැර තවත් සමරාශියක් වූ කුම්භ රාශිගත වීම සිදු වෙනවා. මේක සිදුවෙන්නේ කුජට හිමි දෙනට නැකතේ බව පෙන්වුම් කරනවා. කුජකේ ශක්තියත් මේ බුධ විසින් ලබා ගන්නා බව පෙන්වුම් කරනවා. 2026 අප්‍රේල් මාස 11 දක්වා මේක පවතිනවා. හැබැයි ටිකක් දීර්ඝකාලීන ග්‍රහමාරුවක් බව පෙන්වුම් කරනවා. ඒකට හේතුව බුධ ග්‍රහයා වක්‍ර වෙවි, නිවෘත්ත වෙවි ගමන් කරන නිසා තමයි දීර්ඝ කාලයක් එකම රාශියක බැබලෙන බව පෙන්වුම් කරන්නේ. ග්‍රහ දෘෂ්ටි කීපයක් ඇති වෙනවා. විශේෂයෙන් මතක තබා ගන්න 17-28 පෙබරවාරි මාසයේ 17-28 තවත් ග්‍රහයෝ දෙන්නෙක් සමග සංකල්පනයක් ඇති වෙන බව පෙන්වුම් කරනවා. මම පලාපල ඉදිරිපත් කරන තත්කාල කේන්ද්‍රයක් ගොඩනැගුවා. කන්‍යා රාශිය මුල් කරගත්ත තත්කාල කේන්ද්‍රයක් ඉන්නේ. ග්‍රහයෝ වීදිලා තින්නේ මේ විදියටයි. මකර රාශියේ 5 වෙනි කොටුවේ රවි කුජ ඉන්නවා, ද්විග්‍රහයෝගයක්. කුම්භ රාශියේ 6 වෙනි කොටුවේ රාහු බුධ ඉන්නවා. මීන රාශියේ 7 වෙනි කොටුවේ ශනි ඉන්නවා. මිථුන රාශියේ 10 වෙනි කොටුවේ ගුරු ඉන්නවා. සිංහ රාශියේ 11 වෙනි කොටුවේ සඳු කේතු ඉන්නවා. මෙන්න මේ තත්කාල කේන්ද්‍රෙත් පදනම් කරගෙන කුජගේ ශක්තිය අරගන්න බුධ මේ වෙනස් වීම ගැන කතා කරනකොට රාශි 12න් ඉබ්දුණු අයට මොකද වෙන්නේ කියන එක අපි ඊළඟට සලකා බලමු. මේෂ රැසින් ඉපදුණු අයට 11 වෙනි කොටුවේ තමයි මේ බුධ මාරුව ක්‍රියාත්මක වෙන්නේ. ඔබ පුදුම විදිහේ සහයෝගයක් ලබනවා තමන්ගේ හිත මිත්‍රයන්ගෙන්, ප්‍රබල අයගෙන්. හැබැයි ඒක රැකියාව වෘත්තීය කරන තැන වෙන්න පුළුවන්, එක්ක කලා කටයුතු සම්බන්ධ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, බොහෝ වෙලාවට දේශපාලන කටයුතු සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, නීතිමය කටයුතු සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ආගමික කටයුතු සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. හැම පැත්තෙම ප්‍රබල හිතවත් මිත්‍රයන්ගේ උදව් පදව් ලබන බව පෙන්වුම් කරනවා. ජීවිතයේ යම් වෙනසක් සිදුවන දේවල් මේ ග්‍රහමාරුවෙන් පස්සේ සිදුවන බව පෙන්වුම් කරනවා මේෂ රැසින් ඉපදුණු අයට. ඒ වගේම මතක තබා ගන්න ඕන බොහෝ වෙලාවට ඒ කරන කින කටයුතු වලින් ආර්ථික වාසිද, ආර්ථික ලැබීමක්ද, යම් ආදායමක්ද උපයන්න වාසනාව තින තත්ත්වයක් පෙන්වුම් කරනවා. සමහර වෙලාවට තමන්ගේ සහෘද හිතවතුන්, මිත්‍රයන්, නෑයන් අතර එකතු වෙලා කරන කටයුතු සාර්ථක වන බව පෙන්වුම් කරනවා. ඒ සමූහ ව්‍යාපාරයක්, පොදු ව්‍යාපාරයක්, එහෙම නැත්නම් කීප දෙනෙක් එක්ක එකතු වෙලා අධ්‍යක්ෂක ධුර ධර්මින් කරන ව්‍යාපාර කටයුතු වලින් ප්‍රබල දියුණුවක් ලබන්න වාසනාව තියෙන කාලයක් කියලා මම නම් කරනවා. ඒ නිසා ලැබීම් පැත්ත හොඳයි, ආදායම් පැත්ත හොඳයි. ඒ ලැබෙන්නේ ප්‍රබල පුද්ගලයන්ගෙන්, ප්‍රබල හිත මිතුරන්ගෙන් බව තහවුරු කරනවා. වෘෂභ රැසින් ඉපදුණු අයගේ 10 වෙනි කොටුවේ තමයි මේ බුධ මාරුව ක්‍රියාත්මක වෙන්නේ. ඔබ යම් කාලයක් තිස්සේ මොන හරි තරග කටයුත්තකට, සමුක පරිශ්‍රණයකට, එහෙම නැත්නම් උසස් වීමක් සඳහා මොන හරි තරගයකට ඔබ සහභාගී වෙලා ප්‍රතිඵල බලා හිටපු ඔබට මේ ග්‍රහමාරුවෙන් පස්සේ ප්‍රතිඵලය ඔබට ආරංචි වෙනවා. බොහෝ වෙලාවට පළවෙනි 10 දෙනා අතර, එහෙම නැත්නම් බොහෝ වෙලාවට පළවෙනි 3 දෙනා අතර ඔබ තේරී ඉන්න බවට තොරතුරක් ලැබෙන බව පෙන්වන්න කරනවා. හැබැයි ඒ තොරතුර ඔබට ප්‍රතිඵලයක් ඇවිල්ලා නෙමෙයි. එහෙම නැත්නම් බොහෝ වෙලාවට ඒක නීත්‍යානුකූලව කරපු ප්‍රචාරණයක් නෙමෙයි. මේකෙදි වෙන්නේ ඔබගේ ප්‍රබල උසස් කෙනෙක් ඔබට දැනුම් දෙනවා රහසිගතව. ඔබ අහවල් තැන, අහවල් ස්ථානයේ ලැබමින් මේ සමුක පරිශ්‍රණයෙන්, මේ තරඟයෙන්, මේ උසස් වීම ලැබමින් ඉන්නවා කියලා ආරංචියක් ලැබෙනවා. ඒ නිසා ඔබ සතුටටපත් වෙනවා. හැබැයි සමහර අවස්ථාවලදී ඔබට මෙහෙම පණිවිඩයක් වෙන්නත් පුළුවන්. ඔබට ඉන්න තැන දැනුම් දෙනවා, නමුත් ඒ තැනේ ඔබ නෑ, ඔබ අයින් කරලා වෙන කෙනෙක් දාලා කියන ආරංචිය තමන්ගේ හිත මිත්‍රයෙක්, උසස් නිලධාරියෙක්, ඔබට සහයෝගය දක්වන කෙනෙක් තොරතුරක් ලබා දීම තුළින් ඔබ ඒ සම්බන්ධයෙන්
නීතිමය කටයුත්තකට ගිහිල්ලා ජයග්‍රහණය ලබා ගන්න අවස්ථාව ලබා ගන්නවා. ඔබට තිබිච්ච බොහෝ වෙලාවට මහානිම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් ලැබිච්ච ආරංචිය තුලින් ඒකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබෙනවා. මිථුන රැසින් ඉපදුණු අයගේ තමන්ගේ ලග්නාධිපති පුණ්‍යස්ථානයේ භාග්‍යස්ථානයේ රජ කරමින් 9 වෙනි කොටුවේ තමයි ඉන්නේ. බොහොම හොඳයි. පෙර පින් පරිසම් දෙනවා. හැබැයි ඔබ පොඩි බුද්ධිමය වැඩක් කරනවා. උපක්‍රමශීලී වැඩ කරනවා. බොහෝ වෙලාවට ඒවා යටි කූට්ටු වැඩ නෙමෙයි. ඔබ ඉගෙනගත්ත බුද්ධිමත් විදියට යම් යම් උපක්‍රම භාවිතා කරන නිසා નિરાයාසයෙන් පෙර පිනට ඉස්මතු වෙන්න අවස්ථාව ලැබෙනවා. ඔබට ලැබෙන තියෙන එක ලබන අවුරුද්දේ. හැබැයි ඒක මේ අවුරුද්දෙම ලැබෙනවා. මේ මාසෙම ලැබෙනවා. ඔබ බලාපොරොත්තු වුණේ යම් කාලයකදී ඒක ලැබෙයි කියලා. ඔබ දන්නේම නැහැ. ඒක ඉබේම ලැබිලා. එක්ක Tamanට කලින් හිටපු කෙනා ඉවත් වෙනවා, එක්ක ඉල්ලාස් වෙනවා, ඌ රට යනවා, ඌ මාරුවක් ලබනවා, ඒ තැන හිස් වෙනවා, Taman තමයි ඊළඟ සුදුස්සා. ඒ නිසා Taman තේරිච්ච බවට, Tamanට ඒ කැමැත්ත අනිත්‍ය ප්‍රකාශ කළ බවට ආරංචියක් ලැබෙන බව පෙන්වුම් කරනවා. මිථුන රැසින් ඉපදුණු අය નિરાයාසයෙන් බොහෝ වෙලාවට තමන්ගේ ජීවිතේ කටයුතු ළඟා කරගන්නා බවක්. හැබැයි ඒක භුක්ති විඳින්න වාසනාව තියෙන බවත්. ඒකට බාධකයක් නැතුව ලං කරගන්න පුළුවන් අවස්ථාවක් පෙන්වු කරනවා. ජීවිතේ මතක තබා ගන්න තමන්ගේ පෙර පින කියන පෙර වාසනාව කියන දේ අති සාර්ථක වන බවත් ඒකට කිසි කෙනෙක්ගෙන් බාධාවක් එන්නේ නැති බවත් කෙනිහිලිකමක් සිද්ධ වෙන්නේ නැති බවත් නිකම්ම තමන්ගේ தත්ත්වය රැක ගන්නා බවත් පෙන්වු කරනවා. කටක රැසින් ඉපදුණු අයට මේ බුදමාරුව 8 වෙනි කොටුවේ ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඔබට ටිකක් කහරි බහුල ජීවිතයක්. ඔබ අනිත්‍යව ලස්සන හැඩ වැඩ කරන එහෙම නැත්නම් මේකප් එක දාන රූපලාවන්‍ය කටයුතු කරන කෙනෙක් අනිවාර්යයෙන්ම. ඒ නිසා නිතරම ඔබට ටෙලි නාට්‍යවල ඒ අයගේ මේකප් කටයුතු වලට සරසන්න ඔබට ආරාධනා ලැබෙනවා. නිතරම ඔබගේ වාහනේ අරගෙන තමන්ගේ මේකප් බඩු සෙට් එකක් අරගෙන නිතරම ඉන්න වෙන්නේ මග තොටේ තමයි. ඒ නිසා අනිත්‍යව සරසලා ලස්සන කරලා මුදල් උපයන්න පුළුවන්. ඒ වගේම තමයි චිත්‍රපටි කර්මාන්තයේ ඉදිලා ඉන්න අයට ඔන්න අලුත් වැඩ කොටස් එන බව පෙන්වුම් කරනවා. බොහෝ වෙලාවට තමන්ගේ නළු නිලියන්ව ලස්සන හැඩ වැඩ කරලා රූප රාමු වලට ඉදිරිපත් කරන්න ඔබට වාසනාව ලැබෙනවා. ඒ තුලින් අතමිට සරු වෙන බව පෙන්වුම් කරනවා. ඒ වගේම ඔබ අලුත් තනතුරු තාන්න මන ලබන්න වාසනාවකුත් තියෙනවා. සමහර වෙලාවට රූපවාහිනී නාලිකාවල පසුතලය නිර්මාණය කරන්න, එහෙම නැත්නම් අනිත්‍යව හැඩ වැඩ කරන්න, මේකප් එක දාන්න, එවැනි රැකියාව වෘත්තියෙන් බලාපොරොත්තුෙන් හිටපෑයට ඒ අවස්ථාව හිමි වෙනවා කටක රැසින් ඉපදුණු අයට. බොහෝ වෙලාවට පෞගිය කාලේ ඔබ සමුක පරීක්ෂණවලට සහභාගී වෙලා ඒකෙත් බලාපොරොත්තුෙන් හිටියා නම් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් වාසනාවක් ලැබෙන බව පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි එවැනි බඩු මුට්ටු විකුණන ලස්සන හැඩ වැඩ කරන රූපලාවන්‍ය බඩු මුට්ටු විකුණන එවැනි මධ්‍යස්ථානවල සේවය කරන අයට අතමිට සරු වෙන තමන්ගේ වෙළඳ ටාගට් එක පන්නගෙන සාක්කුව පුරව ගන්න පුළුවන් හොඳ වාසනාවන්ත කාලයක් කියලා මම නම් කරනවා. සිංහ රැසින් ඉපදුණු අයට මේ බුදමාරුව ක්‍රියාත්මක වෙන්නේ 7 වෙනි කොටුවේ. විශේෂයෙන් ඔබ මතක තබා ගන්න යහපත් කාල වකවානුවක් කියලා මම නම් කරනවා. සමාජගත කෙනෙක්, ඒ වගේම ප්‍රබල පුද්ගලයෙක්, හැමෝම පිළිගත් පුද්ගලයෙක් එක්ක ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න වාසනාව ලැබෙනවා. ඇයි හොඳයි කමක් හඳුනා ගැනීමක් ලැබෙන බව පෙන්වුම් කරනවා. ඔබ යන්නේ කොයි හරි උත්සවයකට වෙන්න පුළුවන්. යම් බොහෝ වෙලාවට සාහිත්‍යමය කටයුත්තකට එන්න පුළුවන්, දේශන කටයුත්තකට එන්න පුළුවන්, උපදේශන කටයුත්තකට එන්න පුළුවන්. එතනදී අඳුනා ගන්න අලුත් කෙනත් එක්ක ආදරය, දයාව, කරුණාව සම්බන්ධයෙන් සුබ දේවල් ඇති කරගන්නා බවක් පෙන්වුම් කරනවා. බොහෝ වෙලාවට ඔබගේ ප්‍රසිද්ධිය, ආදරය ඒ සම්බන්ධයෙන් කරන කටයුතු සම්බන්ධයෙන් හැමෝගෙම සහයෝගය ලැබෙන බවක් පෙන්වුම් කරනවා. ඔබට යම්කිසි කෙනෙක්ට ආදරය කියන මාතෘකාව එලි දක්වන්න, ප්‍රචාරණය කරන්න, දැනුම් දෙන්න, පණිවිඩයක් වන්න මෙන්න මේ ග්‍රහමාරුවෙන් පස්සේ පුළුවන් බවක් පෙන්වුම් කරනවා. එක්ක ඔබ ගිහින් කෙලින්ම ප්‍රකාශ කරනවා, එක්ක තමන්ගේ හිත මිත්‍රයෙක් ලව්ව පණිවිඩයක් යවනවා, එක්ක බොහෝ වෙලාවට තමන්ගේ අදහස
වෙනස් ක්‍රමයකින් ජංගම දුර්ගතනය හරහා අනිත් පාර්ශ්වයට දැනුම් දෙන්න උත්සාහ කරන තත්ත්වය ඉතාම සාර්ථක වෙනවා. අනිවාර්යෙන් ඔබට සතුටින් ඉන්න පුළුවන් විදිහේ සුබ ප්‍රතිචාර ලැබෙන ග්‍රහමාරුවක් කියලා එක පැත්තකින් නම් කරනවා මම. ඒ වගේම තමයි ආදරය, විවාහය, සතුට හැම දෙයක්ම ලැබමින් උත්සවශ්‍රීයෙන් ජීවිතය ගත කරන්න වාසනාව තියෙන තත්ත්වයක් පෙන්눔 කරනවා. කන්‍යා රැසින් ඉපදුණු අයට මේ බුදමාරුව ක්‍රියාත්මක වෙන්නේ 6 වෙනි කොටුවේ. ඔබ බඩගින්න හැම ඉන්න එපා. වේල් දෙකක් විතර නොකා එක දිගටම කටයුතු කරන්න යන්න එපා. ගෑස් වගේ මතුවේ. හෘද වස්තුව තද වෙන්න ගනී. ඒ නිසා බොහෝ වෙලාවට අනවශ්‍ය ලෙඩ දුක් මතුවේ. ඇත්ත ලෙඩේ හොයාගන්න බැරුව රෝහල්ගත කරලා වෙන ලෙඩ වලට බෙහෙත් දෙයි. අන්තිමට තවත් නැති ලෙඩ ඇති කරගනී. ඒ නිසා මතක තබා ගන්න වෙලාවට වේල් කන්නේ දෙකද තුනද එක හරියට කරන්න. බඩ පිරෙන්න කන්න. සමබර ආහාර වේලක් ගන්න ඕන කියලා මම උපදෙස් දෙනවා. ඒ වගේම ශරීර සෞඛ්‍ය ගැන හිතන්න ඕන. අමාරුවක් ලෙඩක් කොයි හරි මතුවෙනවා නම් ජීවිතේ මතක තියාගන්න යම් රෝග ලක්ෂණයක් මතුවෙලා රෝගයක පෙරනිමිත්තක් මතුවෙලා පොඩි ආරංචියක් දෙන තත්ත්වයක්. ඒ නිසා ඔබ නිින්ද හරියට වැදගත්. රාත්‍රී කාලයේ නිදා ගැනීම කන්‍යා රැසින් ඉපදුනාට හරි වැදගත්. පැය 6ක් අංග සම්පූර්ණ කළොත් බොහොම හොඳයි මේ කාලය තුල. මනසට සහනය සැලසෙන්න ඕන. ඒ වගේම ඔබගේ සිතුවිලි නිතරම අවදියෙන් ඉන්න ඕන. හැබැයි මතක තබා ගන්න නිදි මරන්න තහනම්. ඒ වගේම වේල් තුන වෙලාවට කාලා සතුටින් ඉන්න ඕන කාලකෝණුවක් කියලා මම නම් කරනවා. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතයේ ලෙඩ දුක් කරදර සම්බන්ධයෙන් යම් බාධකයක් තිබුණා නම් දුරු කරගන්න පුළුවන් හොඳ වෛද්‍ය උපදෙස් ලැබෙන ග්‍රහමාරුවක් කියලා මම නම් කරනවා. තුලා රැසින් ඉපදුණු අයට පස්වෙනි කොටුවේ තමයි මේ බුදමාරුව ක්‍රියාත්මක වෙන්නේ. ලිපි ලේඛන පොත්පත් සම්බන්ධයෙන් කටයුතු කරන අයට බොහොම හොඳ තත්ත්වයක්. ඔන්න ඔබ පුවත්පත් කලාවේදියෙක්ද? ඔබ ඉදිරිපත් කරන පුවත්පත් කලාවේදී කටයුතු මහා ප්‍රචලිත වෙන බවක් පෙන්වන්න කරනවා. ඔබ ලියපු කියපු දේවල් සමාජගත වෙන තත්ත්වයක් පෙන්වන්න කරනවා. ඔබ පුවත් මවන්නේ නම්, ප්‍රවෘත්ති කියන්නේ නම්, ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙක් නම් ඔබට අමුතු අලුත් ප්‍රවෘත්ති ලැබෙන බවක් පෙන්වන්න කරනවා. ඒවා ජනමාධ්‍ය ගත කිරීම තුළින් වීඩියෝ ගත කරපු දේවල් බොහෝ වෙලාවට ඉදිරිපත් කිරීම තුළින් ඔබට ප්‍රබල ප්‍රසිද්ධියක් ලැබෙන බවත් පෙන්වන්න කරනවා. සමහර දේවල් ඔබගේ කැමරාවට අමුතු විදියට අසුන තත්ත්වයක් පෙන්වන්න කරනවා. ඔබගේ පෑනට අමුතු දේවල් ලියවෙන්න පුළුවන් තත්ත්වයක් පෙන්වන්න කරනවා. ඔබට S2 කොන් දෙකෙන් දැනෙන පෙනෙන හැම දෙයක්ම රූපගත කරලා එහෙම නැත්නම් දැනුණු දේ පෑන් තුලින් ලියලා මහා අමුතු ප්‍රසිද්ධියක් ලබන්න වාසනාවක් තියෙන කාලයක් කියලා මම නම් කරනවා. ඒ වගේම තමයි පත පොත සම්බන්ධයෙන් තීන්දුව ගැනීම ඉතාම යහපත් තත්ත්වයක් පෙන්වන්න කරනවා. මොනවා හරි එලි දක්වන්න තියෙන ලිපි ලේඛනයක් පත පොතක් ඔබ බය නැතුව සුබ මොහොතෙන් මෙන්න මේ ග්‍රහමාරුවෙන් පස්සේ එලි දක්වන්න. අනිවාර්යෙන් ඒක ප්‍රචලිත වෙනවා, ප්‍රසිද්ධ වෙනවා. බොහෝ අලිවිකරණයකට ලක් වෙන පොතක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ කටයුත්ත අංග සම්පූර්ණ ලෙස අඩුපාඩුවක් නැතුව කටයුතු කරන්න කියලා ඔබ දැනුවත් කරනවා. ඒ වගේම ඉගෙනීමේ කටයුතු දැනුම සම්බන්ධයෙන් කටයුතු වලට සහභාගී වෙන දරුවන්ට ඊටාම සුබ ග්‍රහමාරුවක් කියලා මම නම් කරනවා. වෘශ්චික රැසින් ඉපදුණු අයට 4 වෙනි කොටුවේ තමයි මේ බුදමාරුව ක්‍රියාත්මක වෙන්නේ. බොහොම යාපත් කියලා මම නම් කරනවා. ඒකට හේතුවක් තියෙනවා. බොහෝ වෙලාවට තමන්ගේ දැන්වීම් කරණය, ප්‍රසිද්ධකරණය, WhatsApp, Viber, email මගින් ප්‍රසිද්ධ කරන එක, Facebook එක හරහා ප්‍රසිද්ධ කරන එක, රූපවාහිනිය එහෙම නැත්නම් ගුවන්විදුලි හරහා ඔබ දරන ප්‍රසිද්ධිය ප්‍රසිද්ධ කිරීම ඊටාම ප්‍රබල තත්වයකට පත්වන බවක් පෙන්වන්න කරනවා. ඔබගේ නිර්මාණශීලීත්වය බොහෝ වෙලාවට ජනගත වෙන බවක් පෙන්වන්න කරනවා. ඔබ අනිත් අයට ජනමාධ්‍යකරණය තුළින් සේවය කරන කෙනෙක් නම් ඔබගේ උත්සාහය ඊටාම සාර්ථක වන බවක් පෙන්වන්න කරනවා. ඒ නිසා මතක තබා ගන්න බොහෝ වෙලාවට ඒ සම්බන්ධයෙන් අනිත් අයගේ සහයෝගය ලබන උපරිම වාසනාවන්ත කාලවකවානුවක් බව පෙන්වන්න කරනවා. ඒ වගේම තමන්ගේ ඥාති පරපුරගේ උත්සව කටයුත්තක් මෙහෙවන පුද්ගලයා
එක්කෝ ඒකේ සාක්ෂියට අස්සම් කරන පුද්ගලයා, එක්කෝ බොහෝ වෙලාවට එදෙන ප්‍රධාන අමුත්තක් කතිකය ඔබ වෙන්න පුළුවන්. උත්සව සභාවේ මෙහෙවන පුද්ගලයා ඔබ වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට ඔබගේ වටිනාකම පෙන්වන කාලයක්. ඇගීම පෙන්වන කාලයක්. ඒ වගේම නෑ හිත මිත්‍රයන්ගේ තමන්ගේ දැනුම පෙන්වන කාලයක්. ඒ හැමෝම කතාවට ලක්වන කාලයක් කියලා මම නම් කරනවා. මේ කාලය තුළ උච්චික රැසින් ඉපදුණු අය ටිකක් කාර්ය බහුල ජීවිතයක් ගත කරන බව පෙන්වුම් කරනවා. ටිකක් පීඩනයකින් ඉන්න බව පෙන්වුම් කරනවා. මේ කාලය තුළ මූණ දෙන විභාග කියන මාතෘකා සම්බන්ධයෙන් බොහෝ වෙලාවට ටිකක් වෙහෙස මහන්සි වෙන බවත් පෙන්වුම් කරනවා. අනාගත හොඳ ප්‍රතිඵල ලබා ගන්නා ග්‍රහමාරුවක්. ධනු රැසින් ඉපදුණු අයට මේ බුධමාරුව තුන්වෙනි කොටුවේ ක්‍රියාත්මක වන බව පෙන්වුම් කරනවා. ඔන්න ඔබ මොනවා හරි දෙයක් ප්‍රචාරණය කරනවා. ඒ ප්‍රචාරණය තුළින් බොහෝ වෙලාවට ඔබගේ නම වගේම, ඒ අදාළ ආයතනයේ නම වගේම, ඒ බඩුවල නම වගේම මහා ප්‍රසිද්ධියට ලක්වන බව පෙන්වුම් කරනවා. ඒ තුළින් ඔබට තව තව වැඩ එන බව පෙන්වුම් කරනවා. බොහෝ වෙලාවට හොඳ සේවාදායක පිරිසක් ඔබගෙන් සේවය ලබා ගන්න, ඔබගෙන් උපදෙස් ගන්න බව පෙන්වුම් කරනවා. මම ඔබට කියනවා උපදෙස් දෙන්න එපා. ඒ ගැන කියලා දෙන්න එපා කාටවත්. ඔබගෙන් සේවය ලබා ගන්න කියන්නේ මුදලක් ගෙවලා. ඒ තුලින් ඔබට ලොකු මුදලක් අතර ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙන බව පෙන්වුම් කරනවා. ඒ වගේම දීර්ඝ චාරිකාවක යන්න ලැබෙන කාලවකෝණුවක් කියලා මම නම් කරනවා. සමහර රට රාජ්‍යවල ඉන්න පුළුවන්. එහෙම නැත්නම් දේශීය වශයෙන් දේශාන්තර වල ඇවිදින්න වාසනාව ලැබෙන කාලවකෝණුවක් කියලා මම නම් කරනවා. ඒ වගේම ප්‍රබල දස්කම් පෙන්වන කාලවකෝණම්, ප්‍රබල හැකියාවන් පෙන්වන කාලවකෝණම්. වෙන්ද වගේ නෙමෙයි. ඔබගේ දක්ෂතාවයන් අනිත් අය දැක්කේ නැහැ, දැනුන්නේ නැහැ. ඔබ කරන කින දේවල් වලට බොහෝ වෙලට අනිත් අය එච්චර ඇගීමකට ලක් කරේ නැහැ. මේ ගහමාරුවෙන් පස්සේ ලොකු ඇගීමකට ලක් වෙනවා. ලොකු පිළිගැනීමකට ලක් වෙනවා. ලොකු ප්‍රසිද්ධියකට ලක්වන බව පෙන්වුම් කරනවා. ඒ නිසා ඔබ ගැන හැමෝම බලාපොරොත්තු නොවූ විදිහේ දේවල් සිදුවෙන නිසා බොහෝ වෙලාවට පුදුමයට පත්වන තත්ත්වයක් මේ ග්‍රහමාරුවෙන් පස්සේ පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි ඉගෙනීමේ කටයුතු වලට සම්බන්ධ ධනු රැසින් ඉපදුණු දරුවන්ට අති විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ග්‍රහමාරුවක්. මකර රැසින් ඉපදුණු අයට දෙවෙනි කොටුවේ තමයි මේ බුධමාරුව ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඔබට සුබ ආරංචියක් තියෙනවා කියන්නේ. මොනවා හරි දෙයක් ඔබට අලෙවි කිරීම තුළින් වාසිය සලසා ගන්න පුළුවන්. පෞගේ කාලේ තමන් ලබාගත්ත හොයාගත්ත පාෂාණ වර්ග, මැණික් වර්ග වෙළඳ පොලේ මිල අඩුවීමක් නිසා හංගගෙන හිටියා. එළියට දැම්මේ නැහැ. ඔන්න උපදාලා මට්ටම් කරලා ලස්සන හැඩ වැඩ කරලා ඒකට මිලක් ගහලා මහජනයා අතරට ප්‍රචලිත කරන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ඒක මිලදී ගන්න ගොඩක් තමන්ගේ සේවාදායක වෙන බව පෙන්වුම් කරනවා. ඒවා බොහෝ වෙලාවට ප්‍රචාරණය අනවශ්‍යයි, වෙළඳාම සිද්ධ වෙනවා, මුදල් ලැබෙනවා. ඒ නිසා මතක තබා ගන්න, ඔබ ගැන, ඔබගේ පරපුර ගැන දැඩි විශ්වාසය නිසා බොහෝ වෙලාවට ගොඩක් දේවල් හරියම්බ කරපු දේවල් විකුණලා මුදලක් හදලක් අතර ගන්න පුළුවන් අවස්ථාවක් පෙන්වුම් කරනවා. විශේෂයෙන් ගනුදෙනු වාසි තියෙන අවස්ථාවක්. බුද්ධිමය දේපල විකුණලා, පොත්පත් විකුණලා, තමගේ දැනුම විකුණලා, එක්ක ළමයින්ට ටියුෂන් දීලා, උපකාරක පන්ති පවත්වලා අනිවාර්යෙන් තමන්ට ලොකු මුදලක් අතර ලබා ගන්න පුළුවන් බව පෙන්වුම් කරනවා. ඒ වගේම මතක තබා ගන්න, මකර රැසින් ඉපදුණු අයට ධනලාභ, ධන වාසි තියෙන නිසා උත්සවශ්‍රීයෙන් ජීවිතය ගත වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට හැමෝම තමන් ගැන කතා කරන තත්ත්වයක් ඇතිවන බවක් පෙන්වුම් කරනවා. විශේෂයෙන් අතමිට සරු වෙන, ධනලාභ ලැබෙන, ලොතරැයි දිනුම් වාසන හැදෙන තත්ත්වයක් මකර රැසින් ඉපදුණු අයට පෙන්වුම් කරනවා. කුම්භ රැසින් ඉපදුණු අයට මේ බුධමාරුව ක්‍රියාත්මක වෙන්නේ පළවෙනි කොටුවේ. ශරීර ස්වභාවය ගැන වැඩිපුර හිතන කාලයක්. බොහෝ වෙලාවට ලස්සන හැඩ වැඩ වෙන්න හිතනවා, කොණ්ඩේ කපන්න හිතනවා, රැවුල කපන්න හිතනවා, එක්ක බොහෝ වෙලාවට ෆේෂල් එකක් දාන්න හිතනවා, තමගේ හැම ගැන හිතන කාලවකෝණ බව පෙන්වුම් කරනවා. ඒ වගේම මතක තබා ගන්න, ඔබ ගමේ පළාතේ නමක් රැවුදෙන විදියේ සිදුවීම් කීපයකට පෙළදෙන බව, පුරණ බවක් පෙන්වුම් කරනවා. එක්ක ඔබ කරපු උදව්වක්, ඔබ කරපු සේවයක් අනිත් අයට ඒක දැනෙන විදිහට කටයුතු කරලා
බොහෝ ප්‍රසිද්ධියක් ලැබෙන තත්ත්වයක් පෙන්වන්න කරනවා. ඒ වගේම වාසනාවන්තකම පිටිපස්සෙන් ගලාගෙන එන ග්‍රහ මාරුවක්. දක්ෂකමත් ඒ තුලින්ම පිටිපස්සෙන් එනවා. මේ දක්ෂකමයි වාසනාවයි එකතු වුණ නිසා බොහෝ කටයුතු අති විශිෂ්ට විදිහට සාර්ථක කරගන්න වාසනාව ලැබෙන බවක් පෙන්වන්න කරනවා. තමන්ගේ ගෙදර දොරයට බාර දුන්න ව්‍යාපාර කටයුත්ත, පුතාට බාර දුන්න ව්‍යාපාර කටයුත්ත අඩුපාඩු සහිතව දැකලා ඒවා නිවැරදි කරගෙන නැවත ඒවා පණ ගන්නවලා ගන්න පුළුවන් හැකියාවක් තියෙන කාලකෝණුවක් කියලා මම නම් කරනවා. මීන රැසින් ඉබ්දුණු අයට මේ බුදමාරුව 12 වෙනි කොටුවේ සිදුන බව පෙන්වන්න කරනවා. ඔබට නිතරම ඇරියුම් ලැබෙනවා සංවිධාන වලින්, එහෙම නැත්නම් පක්ෂයෙන්, එහෙම නැත්නම් බොහෝ වෙලාවට සමිති සමාගම් වලින් ඇරියුම් ලැබෙනවා සමාජ සේවා කටයුතු වලට. එක්කෝ ගමේ පළාතේ උත්සවයක නිවේදකයා ඔබ. එහෙම නැත්නම් මොනවා හරි දන් දෙන තැනක, එහෙම නැත්නම් මොනවා හරි පුණ්‍ය කටයුත්තක් කරන ස්ථානයක එතන ප්‍රධාන දේශකයා මෙහෙවන්න ඔබ වෙන්න පුළුවන්. එක්කෝ මගුලක් තුරාවක් සිදුවෙන තැනක, එක්කෝ යාළුවෙක්ගේ දානමය කටයුත්තක් උත්සවයක් සම්බන්ධයෙන් මූලිකත්වයේ මෙහෙවන්න ඔබ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට බොහෝ කාර්යබහුල ජීවිතයක් ගත වෙනවා. හැබැයි ගෙදරින් නිතරම ඔබ හොයනවා. සුබ පණිවිඩයක් දෙන්න. සුබ පණිවිඩය ගන්න ඔබ ෆෝන් එක බලන්නේවත් නැහැ. බොහෝ වෙලාවට ඒක සයිලන්ස් දාගෙන ඉන්නේ. හැබැයි මතක තබා ගන්න ගෙදරට ආපු ලියුමේ තොරතුරු ඔබට දැනුම් දෙන්න උත්සාහ කරනවා. ඒක දී ගන්න විදියක් නැතු ඉන්නවා. ගෙදරින් බැනුම් අහනවා. සමහරවිට රණ්ඩු සරුවල් පවා ඇති වෙන්න පුළුවන් ගෙදර ඇත් එක්ක. මත ගැටුම් පවා ඉස්මතු වෙන්න පුළුවන්. ඒ නිසා මම ඔබව දැනුවත් කරනවා ගෙදර ගැන හිතන්න සමාජ සේවය වගේම ගෙදරට අඩුම ගානේ දවසට පැය දෙකක්වත් ගිහිල්ලා බලන්න පවතින තත්ත්වය මොකක්ද කියලා. නැත්තම් ඔබට ලැබිච්ච සුබ ආරංචිය බොහෝ වෙලාවට දුකට හේතු වෙච්ච ආරංචියක් වෙන්න පුළුවන්. කනගාටුවට හේතු වෙච්ච ආරංචියක් වෙන්න පුළුවන්. ඒ නිසා බොහෝ වෙලාවට තමන්ගේ ජීවිතේ වෙනස් කරන ලියුම බලන්න බැරි වෙන්න පුළුවන්. ලියුම ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ලැබුණත් පරක් වෙලා එන්න පුළුවන්. නිසි වෙලාවට තමන්ට කටයුත්තට මූණ දෙන්න බැරි වෙන්න පුළුවන්. අධික සමාජ සේවයේ යෙදෙන නිසා. Get the best car for rent, a reliable vehicle service. HD Transport is a trustworthy vehicle rent service. We offer both short-term and long-term vehicle rentals with options for self-drive or with a driver. All vehicles are safe, well maintained and regularly cleaned to ensure your comfort and peace of mind. Rent now. Note 7050990005. Note 76748083. මේ බුදමාරුව පිළිබඳව යම් අදහසක් අපි ඔබට ඉදිරිපත් කළා රාශි 12න් ඉපදුණු අයට විශේෂයෙන් කියන්න ඕන ඔබ පෙබරවාරි මාසේ 17 28 කියන දවස් දෙක ප්‍රවේශම් වෙනවා. තවත් ග්‍රහයෝ සමග සංකලනයක් ඇති වෙනවා, දෘෂ්ටිගත වීමක් ඇති වෙනවා. ඒ නිසා අමුතු ශක්තියක් බුධ ග්‍රහයා ගොඩනගා ගන්නවා. මොකද කුජගේ හිමි නැකතක තමයි මේ මාරුව සිදු වෙන්නේ. එතකොට කුජගේ ශක්තියත් ලබා ගන්නා බව පෙන්වන්න කරනවා. ඒ වගේම මේ පලාපල ඉදිරිපත් කරන තත්කාල කේන්දරේ කන්‍යා රාශිය. මේ කන්‍යා රාශියට අධිපති බුධ කියන ග්‍රහයගේ තත්ත්වය තමයි මෙතනින් පෙන්වන්න කරන්නේ. එහෙමනම් මතක තබා ගන්න ඕන ඔබට ගොඩක් හොඳ දේවල් සිදු වෙන බව රාශි 12න් ඉපදුණු අයට කිව්වා. මෙතන කෙටි අඩුපාඩුවක් තියෙන්නේ කන්‍යා රැසින් ඉපදුණු අයටයි මීන රැසින් ඉපදුණු අයටයි. නමුත් කන්‍යා රැසින් ඉපදුණු අයගේ ලග්නාධිපති බුධ නිසා යම් අපහසුතාවයන් අඩුපාඩු තිබ්බත් තරම් කලබල වෙන්න අවස්ථාවක් නැහැ. එතකොට මීන රැසින් ඉපදුණු අයට මධ්‍යස්ථ බවක් පෙන්වන්න කරන්නේ. රාශි 12න් ඉපදුණු අයටම හොඳ තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා ඔබගේ ජීවිතයේ මේ ග්‍රහ මාරුවෙන් පස්සේ පහසුවෙන් ලේසියෙන් වාසියෙන් ගත කරන්න අවස්ථාව ලැබෙනවා. ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.